ඔන්න මම අද හදන්න යන්නේ මගේ බබාට දවල් වත් එකට කන්න හදපු හොදි එකක්. ඉතින් මේකට ඕන වෙනවා කැරට්, අලු කෙසෙල්, බෝංචි, බීට්රූට්, ලූණු, සුදු ලූණු. ඒ වගේම පරිප්පු අරන් තියෙනවා. මං අද චිකන් අරන් තියෙනවා මේකට. පොල් කිරි, මිටි කිරි අරගෙන තියෙනවා. එතකොට ගී අරගෙන තියෙනවා. මේවා තමයි අද හොදි එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය. මම වාජනයක් ලිපේ තියලා මේකට ගී ඔයිල් ටිකක් දැන් දාගෙන තියෙනවා. මේක රත් වෙනකොට අපි චිකන් ටික මේකට දා ගන්නවා. මේ විදිහට චිකන් ටික දා ගන්නවා. දැන් චිකන් එක මේ විදිහට හැදුනට පස්සේ මම මේකට ලූණු, සුදු ලූණු එකතු කර ගන්නවා. චිකන් එක මේ සුදු ලූණු දාලා හදාගත්තා. දැන් මේ විදිහට රන්පන් පාට වුණාම මම කැරට්, බෝංචි, බීට්රූට්, අලු කෙසෙල්, එළවලු ටික එකතු කරගත්තා. දැන් මේක චුට්ටක් තෙලෙන් කැඩෙන්න තියන්න. දැන් මේ ටික තෙලෙන් ටෙම්පරාදු වුණාට පස්සේ මම පරිප්පු ටිකක් මේකටම එකතු කරගන්නවා. මේ විදිහට එකතු කරගෙන මේක තෙලෙන් චුට්ටක් මලව ගන්නවා අපි. මේ විදිහට පරිප්පු ටිකක් තෙලෙන් මැලවුණාට පස්සේ මේ ටික තැම්බෙන්න ඕන ප්‍රමාණයට මම වතුර එක් කරගන්නවා. මේ විදිහට වතුර එක් කරගන්නවා. කරගෙන මේක තැම්බෙන්න අපි පියනකින් වහලා තියෙනවා. දැන් මේ එළවලු, චිකන් ඔක්කොම තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට පොල් කිරි එකතු කර ගන්නවා. මේ විදිහට මම පොල් කිරි එකතු කරගත්තා. දැන් මේ කිරි ටික පැහීගෙන එනකොට මම මේකට ලුණු චුට්ටක්, බේබි තුන පහ ටිකක්, කහ චුට්ටක්, ගම්බිරිස් චුට්ටක් මේ විදිහට දාලා කලවම් කරගන්නවා. දැන් ලිප ඕෆ් කරලා මේකට ඔයගලන්ට පුළුවන් මුරුංග කොළ වගේ මේ බබා කන ඕන කොළ జాතියක් මේකට දැන් ලිප ඕෆ් කරලා එකතු කරගන්න පුළුවන්.